යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් මේ අද පොසොන් පෝය දවස. මම ඉතින් මේ උදේ පාන්දරම නැගිටලා බුදුරජාණන් වහන්සේටත් යශෝදරා මහතෙරණින් වහන්සේටත් බුද්ධ පූජාව හදන ගමන් තමයි මේ ඉන්නේ. මෙහෙලට නම් ඉතින් අද උදේ ඉඳලාම උඩටම වහිනවා. ඉතින් ඔයාලත් පහන තියෙනද යශෝදරා මහතෙරණින් වහන්සේට? ඉතින් බලන්නකෝ මම මේ හැමදේම සදහැසිතින් තමයි කරන්නේ. මම හරිම ආසම දෙයක් තමයි මම මේ කරන්නේ. ඉතින් අපේ ජීවිතෙත් හරියට මේ පහන් දැල්ල වගේ තමයි. කොයි ජාමි නිවිලා යයිද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේ ජීවත් වෙන ටික කාලේ හැමෝමත් එක්කම සමගියෙන් සතුටින් කාටවත් ඊර්ෂ්‍යා නොකර තමන්ගේ පාඩුවේ තමන්ට පුළුවන් විදියට ජීවත් වෙන්න ඕන නේද? ඉතින් මේ පොසොන් පෝය දවසේ දවල් අපි මේ යනවා බුදුගල කියලා තියෙනවා මෙහි රජමහා විහාරයක්. ඉතින් අපි මේ පන්සල වන්දනාමාන කරගෙන දන්සලකට හිම ගිහිල්ලා පොඩ්ඩක් ඒ ටික කරගන්න තමයි මේ යන්නේ. බලමු ඉතින් බලන්නකො මේ යන පාර දෙපැත්ත. ඉතින් අපි මේ යන අතරතුරේ අපිට අයිස්ක්‍රීම් දන්සලකුත් හම්බ වුණා. ඉතින් බලන්නකො මෙයාලගේ තියෙන සතුට අයිස්ක්‍රීම් එක අරගෙන. මේ විල්යායි තියෙන ලස්සන ඔයාලත්. ඉතින් යාළුවනේ අපි මේ ඉන්න පැත්තේ වැඩි හරියක්ම තියෙන්නේ කඳු තමයි. බලන්නකෝ ඉතින් මේ ආවට ඔක්කොගේම තියෙන්නේ කඳු කුඹුරු යායවල්. බලන්නකෝ ලස්සන ඔයාලා. ඉතින් දැන් මේ අපි හැරෙන්නේ බුදුගල රජමහා විහාරයට. ඉතින් ඔයාලා දන්නවද මේ රජමහා විහාරයේ තියෙන විශේෂත්වය? මේ රජමහා විහාරයේ බුදුගේ තනිකරම ගලකින් තමයි හැදිලා තියෙන්නේ. ගලක් යට තමයි ඒ කියන්නේ විහාරය පිහිටලා තියෙන්නේ. වළගම්බා රජු සමයේ වළගම්බා රජු සැඟව සිටියා කියලා තමයි කියන්නේ. ඉතින් බලන්නකෝ යාළුවනේ සෙනග ට්‍රැෆික් එක හරියට අපිත් මේ ට්‍රැෆික් එකට අහු වෙලා තමයි මේ ඉන්නේ. පන්සල ළඟම තමයි මේ දන්සලක් තියෙන්නේ. ඉතින් මේ දන්සල හරිම හොඳයි. ඉතින් මේ දන්සලේ කෑම හරිම රසයි. ඒත් ඉතින් ඔන්න අපිට මේ සැරේ නම් මේ දන්සලට යන්න බැරි වුණා. මොකද ඒ තරම්ම සෙනඟ. ඉතින් අපිට පොලිමේ ඉන්න කම්මැලි හිතුණා තව ඇවිදින්න යන්න තියෙන නිසා. ඉතින් මේ තියෙන්නේ මේ පන්සලේ චෛත්‍ය. ඉතින් බලන්නකො මේ වටේට මොනවද තියෙන්නේ ලොකු ගස්. කොහොමත් මේම දැක්කන් පස්සේ අපට හිතෙනවා රජ කෙනෙක් මේ පැත්තේ වාසය කරලා තියෙන බව. ඉතින් බලන්නකො ඒ තරම්ම ගල්ම තමයි මං හුඟා දුරට මේ අපේ පැත්තේ පන්සල් වල දැකලා තියෙන්නේම ගල් තලාම තමයි යාළුවනේ. ඔයාලට තව ඉස්සරහට මේක බලා ගන්න පුළුවන් ඒ ගල්ෙම තියෙන විදිය. ඔන්න බලන්නකෝ.
ඉතින් යාළුවනේ ඔයාලට පේනවද? මේ ගල යටින් තමයි මේ පන්සලේ බුදුගේ පිහිටලා තියෙන්නේ. ඒ බුදුගේ ඇතුලේ මේ ඔක්කොම මේ ගල් වලින් තමයි මේ සේරෝම ඇතුළ නිර්මාණය වෙලා තියෙන්නේ. බලන්නකෝ ඔයාලත් හොඳට. ඉතින් යාළුවනේ මම බුදුගේ ඇතුළ නම් වැඩි වීඩියෝස් ගත්තේ නැහැ. මොකද කපු මහත්තයෙක් ඉඳගෙන මේ කන්නලව් වේව කරනවා පූජාවල්. ඉතින් බැහැනේ හිම හොඳ නැහැනේ ඇතුළේ වෙලාවට වීඩියෝ කර කර ඉන්න. ඒක නිසා මම ඇතුළේ වීඩියෝස් නම් වැඩි ගත්තේ නැහැ ඔයාලට. ඉතින් අපි බුදුගලත් වැඳගෙන ඒ යන අතර පාරේ තියෙනවා පොඩි බෝධියක්. ඉතින් අපි ඒ බෝධියට ගාවටත් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවද මෙතෙන්ට ගියාම ඇත්තටම හිතට ලොකු සහනයක් දැනෙනවා. මට නම් හරිම නිස්කලංක ගතියක් තමයි මෙතන දැනෙන්නේ. ඉතින් මේ බෝධිය පිහිටලා තියෙන්නේ කුඹුරක් මැද. බලන්නකෝ මේ බෝගහේ අතු ගිහිල්ලා තියෙන විදිය කුඹුර පැත්තට. හරිම ලස්සනයි බලන්නකෝ. හරිම ලස්සන චිත්‍රයක් වගේ මේක ඇත්තටම මම දන්නේ නෑ. මට නම් පුදුම හිතට සැනසීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් බෝධිය වැඳ පුදාගෙන අපි යන්න හදනකොට ටිකක් දුර යනකොට මෙන්න අපට අයිස්ක්‍රීම් දන්සලක් හම්බ වුණා. බලන්නකෝ ඉතින්. ඉතින් අපි පන්සලුත් ගිහිල්ලා දන්සලුත් වැඳලා ඉතින් දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මේ යන අතරමඟදී අපට හම්බ වුණා මේ පෙරහැරක්. ඉතින් මම ඔයාලට මේ පෙරහැර ඊළඟ වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් යාළුවනේ දැන් ඉතින් මේ අපි අයිමත් අර දවල් ගෙදර ඇවිල්ලා දැන් මේ අපි තව ගමනක් යන්න තමයි හදන්නේ. ඔයාලා දන්නවද? මේ යන්නේ මුලට යන පන්සලේ තියෙනවා කානිවල් එකක්. ඉතින් අපි එතෙන්ට යන්න තමයි මේ හදන්නේ. ඉතින් ගිහිල්ලා බලමු. ඉතින් මේ අපි යන අතරමඟ මේ අයිනක හදලා තිබුණා. බලන්නකෝ පහන් කූඩු දෙකක් හම්බ වුණා. මෙතන නම් තියෙන එක පහන් කූඩුවයි. බලන්නකෝ එතන පහන් කූඩු ඒ වගේම තමයි නොයෙකුත් ඔය යක්කුම් වගේ හරි ගස්සලා තිබුණා. ආපහු තිබුණා පටාචාරා වස්තුව. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඒක දැක්කම පස්සේ හරිම ආසයි. ඉතින් බලන්නකෝ ඔයාලා. සිස්ටමට පිටිපොලක් කැඳුම් යන්නේ. මේ වීදියේ මුතුමිය කැන්කොට සිටුතුමාට මිනිස්සු කේලම් කියන මාව දෙන්න මාරයි. මේ සිටුතුමාගේ
ඉතින් දැන් මුලට එනට ආවා. බලන්නකො ඊතර ලස්සන. ඉතින් යාළුවනේ මේ පන්සලේ පළවෙනි පාරට තමයි මේ වගේ කානිවල් එකක් සංවිධානය කරලා තිබුණේ. ඇත්තටම හරියට සෙනග හිටියා. ඒ වගේම තමයි බලන්නත් දේවල් තියෙනවා, පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න දේවල් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් අර ඈතින් පේන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ පිළිමේ. ඉතින් ඒක නම් එච්චරටම ඔයාලට පේන්නේ නැතුව ඇති. එතකොට දැන් අපි සන්තෝෂ වෙන්න ඕන මේ වගේ දේවල් අපේ ගම්මානවලත් කරන එක ගැන. මොකද නැත්තම් මේ වගේ දේවල් දකින්න තියෙන අපේ දරුවන්ට නගරබද වෙන්නනේ. ඇත්තටම ඉතින් මේ වගේ දේවල් සංවිධානය කරන අයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනි. මොකද අපේ දරුවන්ට මේවල් දැක බලාගෙන සතුටු වෙන්න. ඉතින් ඒ අය නිසානේ අපි මෙහිම මේ දේවල් දැක බලාගන්නේ අපේ දරුවෝ. ඉතින් ඒක නිසා. ඉතින් ඔයාලට පේනවද ඈත අහසේ තියෙන හඳේ ලස්සන? ඉතින් අපේ ලොකු දුවගේ නමත් සඳ. සේන මහත්මයා, කුඩාපාන ව්‍යාපාරික විජිත කණ්ඩායම් මහත්මයා, මාවැල්ලේ පාමති අධිපති හසාන් විදායන මහත්මයා, රේලාවල ව්‍යාපාරික ධර්මරත්න මහත්මයා, මාවැල්ලේ ව්‍යාපාරික වීදීනි මේ වෙලාවේ මගේ ගිරිකඩට දෙන්නට තරම් ආලෝකය ලස්සන වෙනවා. ඉතින් නිවැරදි නායකත්වය යටතේ අපේ සංගාලෝක නායකතුමා පාටිගේ නායකත්වය යටතේ පොණ්‍යානන්ද පොඩි හාමුදුරුවන්ගේ නායකත්වය යටතේ සරණ බෞද්ධ සංගමයේ අහසත් ආලෝකමත් කරමින් ඉතින් ඔන්න දැන් තොරණක් ගැලුණා. ඔබේ ඡායාරූප අහස හැඩ කරන මල්වැලි සංදර්ශන රූප රාමු ගත කර ගත්තට පස්සේ පුළුවන් දැන් මේ කානිවල් අත්දැකීම් දැක බලා ගන්න. කානිවල් ඔබේ සතුට දායක හිමින් තමයි අදිනවා. අපි දවසක් මොකද වහන්සේගේ ලංකා ගමනේ සිපත් කරමින් ඉතින් කඩවල නම් ගොඩක් දාලා තිබුණේ යාළුවනේ. ඉතින් ඔන්න පේනවද අපේ පොඩි බබා අරගෙන තියෙන්නේ බෝල පුම්බන සබන් වතුර එකක්. පොඩි බබා කිව්වට අපේ ලොකු බබා. ඉතින් අපි කානිවල් එකත් බලලා එන ගමන් ආපහු පහන් කූඩුව ළඟ නැවතුණා අපේ පොඩි බබාට මේක බලන්න ඕනේ කියන නිසා අපේ සාරි බබාට. ඉතින් බලන්නකෝ ඔයාලා. ඉතින් මගේ වීඩියෝ එක අදින් අවසන් කරනවා. ඉතින් ඔන්න මම ඔයාලත් එක්කන් ගියා කානිවල් එකක් බලන්න. එහෙමනම් යාළුවනේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ්